බිලාල කුලේ මන්ත දවසකුත් කිව්වනේ. ඔව්. ඒක ජාතිය සත්තු ඉන්නවනේ මේ ලෝකේ. ඔව්. ඒ සත්තුන්ගේ දැන් කැලේ රජා කිව්වම ටක් ගාලා මතක් වෙන කවුද? සිංහයා. හරියට හරි. සිංහයා බිලාල කුලේ. ඔව්. ඒතකොට අපේ ගෙදර ඉන්න පූසා එයාත් බිලාල මං කුලේ. හිතන්නේ බිලාල කුලේ. ඒතකොට කොටි එතකොට ඒ චීටා ඒ ඔක්කොම සෙට් එක බිලාල කුලේ. ඔව්. එහෙමනේ. ඔව්. හරිද? ඉතින් මං සිංහයා ගැන ගන්න. කැලේ රජා සිංහයා කිව්වනේ. ඔව්. සිංහයා තමයි ශක්තිමත්ම සතෙක්. සිංහයා. එයාගේ ටාගට් එකක් තියෙනවා. ඔව්. එයා අපේ පූසට බයිනර් සමහරට මේක මේ කනවා බොනවා නිදාගන්නවා ආවොත් ආයෙ හැබැයි මෙහෙමයි හරියට බැලුවොත් සිංහයත් කරන්නේ කනවා බොනවා නිදා ගන්නවා. ඔච්චර තමයි. තව එකක් කරනවා. තව මොකන්ද? දඩයන් කරනවා. දැන් අපේ ගෙදර පූසොත් දඩයන් කරනව නැත්තේ නෑ. අපේ ගෙදර පූසා බලන් ඉන්නවා නම් සෝරි මචං. හරිද? අපේ ගෙදර පූසා දඩයන් කරනවා. එහෙම නෙමෙයි දඩයන් කරන්නේ නැති පූසෝ ඉන්නවනේ. මම කියන්නේ එහෙම නෙමෙයි. සිංහයා දඩයන් කරනවා. මොකද සිංහයාට බඩගින්න කියන දේ දැනෙනවා. ඉතින් ඒ නිසා සිංහයා කරන්නේ දඩේම යන එක. එයා දඩේමක් දැක්කොත් දඩේම පස්සෙන් යනවා. ගිහිල්ලා දඩේම මිස් වුණා කියන්නකෝ. ඔව්. දඩේම මිස් වෙච්ච ගමන් ඔව්. අනේ හයියෝ මට ඒ දඩේම මිස් වුණානේ කියලා අර නරිය කරපු වැඩේ කරන්නේ මිදිවල්ල තිත්තයි කියලා පැත්තකට එන්නේ නැහැ. එයා ආපහු කියන්නේ මං හිතන්නේ අලුත් ටාගට් එකක් හොයාගෙන යනවා. හරියට හරි. එයා තව දඩේමක් හොයාගෙන යනවා. එයා ඒක තමයි එයාගේ ටාගට් එක. තව එකක් හොයන් යනවා. ඒක මිස් වුණොත් තව එකක් හොයනවා. මොකද මේ බඩගිනේ. හැබැයි එයා කරන්නේ එයාගේ ටාගට් එක ටාගට් එකට නොනවතී යන එක. ඒ කියන්නේ අතාරින්නේ නැහැ කොතනකින්වත්. ඉතින් සිංහයෝ කෑම කනවා දඩයන් අල්ලගන්නවා ඊට පස්සේ දවස් 2-3ක් විතර නිදාගෙන ඉන්නවා හොඳට බඩ පිරෙන්න කාලා එයාගේ සිංහ ලීලාව තියෙනවා මේ පැත්තට අත් දෙක මෙහෙම දාලා එහෙම නිදාගෙන ඉන්නවා එයාගේ අත පොඩ්ඩක් හෙල්ලුනොත් එහෙම එයා කරන්නේ ආයෙ නිදාගන්න එක මොකද එයා හිතන්නේ මම මේ මුලින් ඉඳන් ආයෙ නිදා ගන්නවා කියලා තමයි එයා නිදාගන්නේ ඉතින් මම මේ කිව්වේ වචන පැරලෙනාද මම මේ කිව්වේ නෑ මන් දන්නවා මොකටද මේ එන්න හදන කියලා එක්සයිට්මන්ට් එක දැන් බොයිස්ලට සාමාන්‍ය එක්සයිට්මන්ට් එක වැඩි වෙනවා කියන්නේ අද වගේ දවසක මොන වගේ කාරණාවක් ගැනද කියන්න යන්නේ කියලා මම හොඳාකාරවම දන්නවා අද වගේ දවසක සිංහයා ගැන මම පටන් ගත්තේ ඔව් සිංහෙක් වගේ ලේසියෙන් දේවල් ලැබෙන්නේ නෑ හැමෝටම සිංහයටත් දේවල් ලේසියෙන් ලැබෙන්නේ නැහැ මොකද දඩේමේ ගියොත් තමයි සිංහයාට ගොතුරක් හම්බෙන්නේ දඩේමේ ගියපු සිංහෙක් ඉන්නවා ගොදුරක් හම්බුනේ ඊයේ මේ තමයි විරාට් කෝලි RCB ටීම් එක එතකොට විරාට් කෝලි මතක් කරන්න ඕනේ අවුරුදු 18ක් එකම ටීම් එකේ RCB ටීම් එකේ එතකොට RCB ටීම් එක කියන්නේ අවුරුදු 18ක ඒ කියන්නේ ඒ කන්සිස්ටන්සි එක ඒ කැපවීම ඒ කියන්නේ අවුරුදු 18ක් තිස්සේ තිබ්බ ඒ බලාගෙන හිඳීම ඒක මාරයි ඇත්තටම අපි විරාට් කෝලි ගැන චූටි වීඩියෝ එකක් තියෙනවා අපිට පුළුවන් ඒ දෙක බලන්න දැන් අපි බලලෙමු මොකද කරන්නේ හරි අපි ඒක පෙන්වන්නම් චුට්ටකින් එහෙම තමයි අමාරු කියන්නේ ලස්සන දේවල් පහුවට හොඳ දේවල් පහුවට මේක මොකද කියන්නේ මොකද එළි වෙන ජාමෙට තමයි හොඳම සෙල්ලම් කියන්නේ එළි වෙන ජාමෙට ඉතින් ඔන්න ඊයේ තිබ්බා IPL ෆයිනල් එක පංජාබ් කිංස් vs RCB හරිනේ හරි ඒ ටීම් දෙකම මම එහෙම ලොකු දැනුවත්කම නැහැ හිතේ මම මේ සද්ද නැතුව ඉන්න අහිංසක විදියට අහිංසක හොඳ අහිංසක මේ අනේ මම ක්‍රිකට් ගැන දැනුවත්කමක් නැහැ මං ඒ හින්දා මේ සද්ද නැතුව ඉන්නේ කියන්නකෝ බලන්න දැන් මෙහෙමනේ දැන් මෙහෙම එකක් කියන්න පුළුවන් අපිට සාර්ථක මිනිහෙක්ගේ පිටිපස්ස ගෑණියෙක් ඉන්නවා කියන කතාවක් මම මෙහෙමයි ඉතින් දැන් ওই විරාට් කෑලි නෑ ළමයෝ විරාට් කෝලි හරිද ආයි කියන්න විරාට් කෝලි හරි මෙහෙමයි දැන් විරාට් කෝලි ගැන කියනවා හරිද මම ඔය කිසිම දෙයක් දන්නේ නැහැ මම පාඩුවේ ඊයේ නිදාගත්තා ආයි උදේ නැගිට්ටා නැගිටිනකොට මම දකිනවා අනුෂ්කා ශර්මා මෙහෙම ඒ කියන්නේ කරලා පෙන්නන්න අනුෂ්කා කරපේ ඈතින් ඉන්න දැන් ඔය අහිංසක කිව්වා නම් ඈතින් ඉන්න ඉතින් අනේ අනුෂ්කා ඒක කරපෙදී කරලා පෙන්නන්නම්කෝ කරපු දින අපි ඊයේ මැච් එකේ හිටපු ඉතින් පෙන්නන්නද බෑ මට අනුෂ්කා ඒක කරපෙදී නෑ අපි ඊයේ ෆයිනල් එකේ අනුෂ්කා විරාට් කොහ්ලි දිනන කියලා දැනන්න ඕන්න බලන්නකෝ අනුෂ්කා ශර්මා එනවා ඒක තමයි මම කරලා පෙන්නන්න හැදුවේ ඒක නම් අර බලන්න නෑ හරිද ඒ රොමැන්ටික් නෙත් සිරු ඒ ෆීලිංග්ස් බලන්න ඔව් ඒ කියන්නේ ජය ලීලාව ජය ගැනීමේ මොකක්ද එකට කියන්නේ පීඩනය සතුට oh my god ඒක පිට කරන විදිහ විරාට් කෝලි කොරයි අනුෂ්කා නැත්තම් එහෙමද හිතන් ඉන්නේ ඔව් ඔය අයියලා හැමෝටම නංගියෙක් ඕනේ ඉස්සරහට යන්න මම මැච් එක ගැන චුට්ටක් කියන්නද හා කියන්න ඊයේ මට හිතෙන විදිහට මට ඒ කියන්නේ පංජාබ් කිංස්ලා ටීම් එක
මෙච්චර කාලයක් කප් එක දිනලා නැහැ. එතකොට RCB ටීම් එක මෙච්චර කාලයක් කප් එක දිනලා තිබ්බේ නැහැ. කතා ගොඩක් කිව්වා විරාට් කෝලි ගැන එක එක දේවල් කිව්වා කට්ටිය. ඔන්න මේ පාර ටීම් එක කැප්ටන් කෙනෙක් වෙනස් කරලා පටිදාර කැප්ටන් කරලා ඒගොල්ලෝ ආවා මේ පාර චැම්පියන්ෂිප් එකට. ඉතින් කොහොම හරි ඒගොල්ලෝ ජයග්‍රහණය කරා කොහොම හරි අවසානයේ කට උත්තර නැති වෙන්න. කට උත්තර නැති වෙන්න මේ තියෙන්නේ ඒ මූමන්ට් එක. කොහොමද හරිම ඇටිටියුඩ් තියෙන කොල්ලෙක් නේ. එහෙම තමයි. ඒ කියන්නේ එයාගේ ගේම් එකේ එයා පොරක්. එයා ඒ කියන්නේ එයා මන් දන්නේ මම අහලා තියෙනවා බවුන්ඩරි එක ඇතුලේ එයා පොරක් විදිහට තමයි එයා හිතාගෙන ඉන්නේ. මම තමයි අයියා කියලා හිතාගෙන. අපි කට්ටිය කියනවනේ අපෝ රංගනවා වැඩි එහෙම කිය. මං ආසයි ඒ රැඟිල්ලට ඇත්තටම කියනවා. කෝලි ඒව කරේ නැත්තම් වෙන කවුරුත් කරන්න නෑ මල්ලි. ඔව් ඒක තමයි. ඒ නිසා ඒ මනුස්සයා කිං කෙනෙක්. හරිද? ඉතින් මම මැච් එක කියන්නම්. හරි. ඊයේ අයියර් තමයි පංජාබ් ටීම් එකේ කැප්ටන්. මේ පැත්තේ පටිදාර් කොහොම හරි ටොස් එක වින් කළා. RCB 190ක් ගැහුවා. ඔන්න කට්ටිය එලෝගෙන පංජාබ් ටීම් එක කොහොම හරි අවසානයේ ලකුණු 6කින් RCB දිනනවා. RCB කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති මම. හරි. මොකද මේ? දන්නේ නැහැ ඉතින්. මම ක්‍රිකට් ගැන දන්නේ නැහැ දෙයියනේ. හරි. දැන් මේ මැච් එක එක මොමන්ටම්ස් ගොඩාක් තියෙනවා. එතකොට ඒ ටීම් එක වටේ සපෝට් කරන කට්ටිය ගොඩක් ඉන්නවා. මෙච්චර කාලයක් RCB එක්ක හිටපු ABD විලියර්ස්, එතකොට ක්‍රිස් ගේල් වගේ ලෙජන්ඩ්ස්ලා ඊයේ ඇවිල්ලා හිටියා. ඒගොල්ලොන් හම්බුනහම විරාට් කොහ්ලි අන්තිම ඕවර් 5 විතර විරාට් කොහ්ලි ළඟම තමයි ඩිවිලියර්ස් හිටියේ බවුන්ඩරි ලයින් එක ළඟම අර බෝඩ් එකෙන් මෙහා පැත්තේ. එතකොට අනුෂ්කා මාර සපෝට් එකක් දුන්නා විරාට් කොහ්ලිට. එතකොට අනුෂ්කායි විරාට් කොහ්ලි ජය සමරපු විදිය ඔන්න බලා ගන්න පුළුවන් වාට. මේක මාර ෆ්‍රැන්චයිස් එකක් මාර විනිං මූමන්ට් එකක්. ඉතින් ඕක විතරයි Facebook එකේ තිබ්බේ. Facebook එකේ ඕක විතරයි. ඒ කියන්නේ හෑලි අනවශ්‍යයි. මොකද්ද කියන්නේ? පිරිමියෙක්ගේ සාර්ථක පිරිමියෙක්ගේ පසුපස ගැහණියක් ඉන්නවා අනිවාර්යයෙන්ම තමයි. විරාට් කොහ්ලි කියන්නේ මගේ හાર્ට් එක බැංගලෝර්. හරිද? ඒ කියන්නේ මගේ සෝල් එක බැංගලෝර්. මේක තමයි මම අවසානටත් මුලින්මත් ප්ලේ කරන ටීම් එක. එතනින් එහාට මම ප්ලේ කරන්නේ නැහැ. ඒ කියන්නේ රිටයර්මන්ට් එක නෙමෙයි කියන්නේ. මම කියන්නේ බැංගලෝර් ටීම් එකෙන් එහාට යා වෙන දෙයක් කියන්නේ නැහැ. රිටයර් වෙන්න බලාපොරොත්තුවක් නැද්ද? මම කියන්නේ ඔහොම රිටයර් වෙනවා නම් ලස්සනයි නේද? ඒක තමයි පීක් පොයින්ට් එක. හැබැයි try කරයි තව ලබන අවුරුද්දෙත් එකක් ගන්න.